Hi guys, welcome to the travel taste. ඔන්න අපි කාලෙකට පස්සේ ගෙන් travel video එකක්. මොකද රටේ තිබිච්ච අහිතකර කාලගුණ තත්ත්වයක් එක්ක අපිට බැරි වුණා travel කරන්න. ඔහොම ඉදිදි තමයි මාතර ස්ටුඩියෝ ලලිත එකේ ඕනම් ස්ටඩීලාන් අපිට කතා කරේ යාලා යනවා නම් සුපිරි ප්ලේස් එකක් තියෙනවා බලන්න කියලා. ඉතින් අපි දෙන්න එහෙම කිව්වම බෑ කියන්නේ නෑනේ. අනිවාර්යෙන්ම කැමති වුණා. අමතක වුණා. දෙන්න නෙවෙයි තුන් දෙනා. මෙයත් අපේ ගමනට එකතු වෙනවා. ඉතින් අද අපි යන්නේ යාලා. අර කියපු සුපිරි ප්ලේස් එක සර්ප්‍රයිස් එකක් හොඳේ. අපිත් එක දිගටම එකතු වෙලා හිටියොත් ඒ තැන බලා ගන්නත් පුළුවන්. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අපි travel taste. අපි දැන් මේ highway එකේ යන ගමන් තමයි ඉන්නේ. අපේ ලොකේෂන් එකට තව කිලෝමීටර් 90ක් විතර තියෙනවා අපිට යන්න. ඒ කියන්නේ අපි යද්දි ටිකක් රෑ වේවි. ඒත් එක්ක මට ඔයාලට පෙන්වන්න හිතුණා අහසේ තියෙන ලස්සන කලර්ස් දෙකක් එක මාර කලර් කම්බිනේෂන් එකක් තියෙනවා. මේ highway එකේ යද්දි දෙකම දෙයක් තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. ඉතින් අපි මේ ඇවිත් ඉන්නේ මම ඔයාලට කියපු සර්ප්‍රයිසින් ප්ලේස් එක අපේ nature win යාල. ඉතින් මෙතනට එන්නේ හරියටම තිස්ස මහාරාමෙන් යෝධ කණ්ඩියට ඇවිල්ලා එතනින් සිතුල් පවුව පාර කිලෝමීටර් 8ක් විතර ආවට පස්සේ තමයි මේ ප්ලේස් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරියටම ඔයාලට මේ ප්ලේස් එකට එන්න ඕන ලොකේෂන් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට දාලා තියෙනවා. ඉතින් අපි එද්දි නම් ටිකක් රෑ වුණා. ඉතින් දැනටමත් එයාලා අපි වෙනුවෙන් ඩිනර් එක රෙඩි කරලා තියෙනවා. ඉතින් අපි බලමු අපිට ඩිනර් එකට එයාලා මොනවද රෙඩි කරලා තියෙන්නේ කියලා. දැක්කත් බඩ පිරෙන රසවත් කැම් වේලක් මෙයාලා අපි වෙනුවෙන් හදලා තියෙනවා. ඔයාලගේ කැමැත්ත පරිදි මේ මෙනු එක වෙනස් කරගන්නත් පුළුවන්. මේ වගේ මැටි භාජනවල පිළිගන්වල තියෙන විදිය දැක්කම තවත් ආස හිතෙනවා. තවත් බලන් ඉන්න බෑ. ඉතින් ඉක්මනටම කන්නත් ඕනේනේ. ඔයාලත් බලලා රස විඳින්නකෝ. බලලා රස විඳිනවට වඩා ඇවිත් කාලා බලලම රස විඳින එක තමයි හොඳ. good morning ඔයාලා හැමෝටම අපි එද්දි රෑ වෙච්ච නිසා අපිට nature win එකේ වටපිටාව ටිකක් වෙන්න ගන්න බැරි වුණා. මොකද හොඳටම කරවල වැටිලා තිබ්බ අපි එද්දි. ඉතින් අද උදේ නැගිටලා බලද්දි මාරම සීතලක් තියෙන්නේ. ඇත්තටම මේ යාලද කියලා හිතා ගන්න බෑ. ඒ තරමට මාර සීතලක් තියෙනවා. ඉතින් අපි ඉන්න කබාන තමයි මේ මම ඔයාලට ඉස්සරහට පෙන්වන්න යන්නේ. මෙතන කබානස් 3ක් තියෙනවා. මම ඔයාලට පෙන්වන්න හදන්නේ මේ අපි හිටපු කබාන. ඉතින් ඔයාලට මේ පේන්නේ nature win යාලා එකේ කබානස් නිර්මාණය වෙලා තියෙන විදිය. මේක ෆ්ලෝස් දෙකකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක කබානක ඉන්න පුළුවන් ප්‍රමාණය 10 දෙනෙක් 15 දෙනෙක් අතර ප්‍රමාණයක් තමයි ඉන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම යාලා කියන්නේ සාමාන්‍යයෙන් රස්නේ වැඩි පැත්තක්. ඒ රස්නේ අඩු කරගන්න මේගොල්ලන්ගේ වහලට සෙවිලි කරලා තියෙන පොල් ලතු. ඒකෙන් තමයි අපිට රස්නේ දැනෙන්නේ නැතුව ටිකක් සීතල දැනෙන්නේ. ඒත් එක්කම කියන්න ඕනි මෙතන හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා. කබාන එක ළඟටම ඔයාලගේ ප්‍රයිවට් වෙහිකල් එකකින් එන්න පුළුවන්. වාහන 3-4ක් වුණත් පාක් කරන්න පුළුවන් පාකින් ස්පේස් එකක් තියෙනවා මෙතන. ඒත් එක්කම මාර සේෆ්ටි එකක් තියෙනවා. ඒ වෙහිකල්ස් වලට සමහර තැන්වල එහෙම නැහැ අපිට බලා ගන්න. ඒ වුණාට මෙතන සේෆ්ටි එක අතිනුත් මාරම හොඳයි. ඉතින් මම ඔයාලට පෙන්නන්න යන්නේ අපි හිටපු කබාන එක. අපි හිටියේ අප්ස්ටෙයාර් එකේ. ඉතින් දැන් ඔයාලට මම පෙන්නනවා අපි හිටපු කබාන මොන වගේද කියලා. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කබාන එකේ මේ වගේ බැල්කනි ඒරියා එකක්. ඒක නිසාම තමයි විශේෂයෙන්ම අපි අප්ස්ටෙයාර් එක තෝරගත්තේ. මෙතනට මෝර්නින් විව් එක සහ ඉවිනින් විව් එක මාරම ලස්සනට පේනවා. ඒත් එක වටපිටාව හුළඟ මාරම සනීපයක්. ඉතින් අපි බලමු කබාන එක ඇතුළ මොන වගේද arrange වෙලා තියෙන්නේ කියලා. මාරම ලස්සන. ඒත් එක්කම මාරම කාම් ලුක් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ කබාන එකේ ඇතුළ. ඔයාලට විශේෂයෙන් ෆැමිලි එකක්ම ඇවිත් එන්ජොයි කරන්න පුළුවන්. ඇත්තටම මෙතන ඒ තරමට ස්පේස් එක තියෙනවා.
මේ තියෙන්නේ යාළගේ වොෂ්රූම් එක. ඒකත් මාරම ෆ්‍රෙෂ් ඇන්ඩ් ක්ලීන් විදියට තියෙනවා. එළියේ ඉඳන් කබාන එක ඇතුළට ආවට පස්සේ එතන වෙනස මාරම විදියට දැනෙනවා. මම අර කලින් කිව්ව විදියට මෙන්න මේ වගේ පොල්ලත සෙවිලි කරලා තියෙන නිසා ඒත් එක්කම යාළ කබාන එක නිර්මාණය කරලා තියෙන්නේ දැවයින්. ඒ නිසා වෙන්න ඕනේ රස්නේ වැඩි අපිට දැනෙන්නේ නැත්තේ. ඉතින් highly recommend කරන්න පුළුවන් තැනක් තමයි nature win යාළ කියන්නේ. ඔයාලත් family එක පිටින්ම ඇවිල්ලා බලන්න. ඇත්තටම මාරම ලස්සන තැන. මාර නිදහස් සුන්දර පරිසරයක් තියෙන තැන. මේ මම ඔයාලට පෙන්වන්න යන්නේ මෙයාලගේ පහළ කොටසේ තියෙන කබාන. මේක සම්පූර්ණයෙන්ම නිම වෙලා තියෙන්නේ මැටියෙන්. ඒත් එක්කම මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 6කට 8කට වගේ ප්‍රමාණයකට ඉන්න පුළුවන්. ෆැමිලිස් දෙකක් වගේ ඉන්න පුළුවන් මෙතන. ඉතින් මේ nature win එකේ dining area එක අපි ඊරෑ ආවට වලට හරියට පෙනුන්නේ නැහැනේ. ඉතින් යන් අපි උදේ කෑම ගන්න. එන්න. ඉතින් එයාලා අපිට උදේ කෑම රෙඩි කරලා තියෙන්නේ. බලමු එයාලා අපි වෙනුවෙන් උදේ කෑමට මොනවද හදලා තියෙන්නේ කියලා. පෙනුමේ හැටියට නම් ශ්‍රී ලංකන් මෙනු එකක් තියෙන්නේ. මම ආසම කෑමක් තියෙනවා කිරිබත්. chicken තියෙනවා. එක්කම තියෙනවා පොල් සම්බෝල. තව තියෙනවා මාළු බිස්ටේක් එකක් හදලා. මාළු පොඩි හදලා තියෙනවා. තව තියෙනවා හාල් මැස්ස බැදු. ඉතින් අපි try කරලා බලමු මොන වගේද කියලා රස. ඔයාලට මම මේ වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වා නේද nature win යාළ එකේ කබානාස් 3ක්ම තියෙනවා කියලා. එකිනෙකට සාපේක්ෂ දොරවල් වලින් තමයි මේ කබානාස් 3ම මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලා එන අයගේ ප්‍රයිවසි එක ගැනත් ගොඩාක්ම හිතලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට ඈතින් පේන වෙති මේ වීඩියෝ එකේ මෙයාලගේ වෙනමම තියෙන ඩයිනින් ඒරියා එක. ඔන්න ඉතින් අපි තුන් දෙනා nature win එක වටේ පොඩි රවුමක් යන ගමන්. අකීට නම් මේක හොඳ ට්‍රිප් එකක් වුණා. මොකද එයා හරි කැමති පරිසරයේ මෙන්න මෙහෙම සුන්දරත්වයේ බල බල හොඳට ඇවිදින්න. ඉතින් අකීට නම් මේක මාරම ට්‍රිප් එකක්. මේ යවට සිරිනරඹන්න කියා වගේ නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි මේ යවට සර්මණ සත්තු ගැවසෙනවා. මොකද මේක යාළ නිසා.
ඉතින් විශේෂයෙන්ම අලි ඉන්නවා. ඔයාලා මේ අසිරිය වින්ද වගේම ඔයාලගේ පරිස්සම ගැනත් හිතන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලට පේනව නේද? පේන තෙක්මානක පේන්නේ ඈත නිල් අහසයි කොළ පාටට මුසු වෙච්ච මාර ලස්සන ගස් ටිකකුයි විතරයි. මාරම නිදහස් පරිසරයක් මේක. ඇත්තටම කුරුල්ලොන්ගේ සද්දේ සතුන්ගේ සද්දෙත් එක්ක ඇත්තටම මාරම නිදහසේ ගත කරන්න පුළුවන් තැනක් තමයි නේචර් යාල කියන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න ඇත්තටම මෙතන තියෙන සුන්දරත්වය. එනකොට නම් ලස්සනට ආපු වකී දැන් නම් කකුල හොඳටම මඩ කරගෙන. නේචර් යාලට එන පාර තමයි මේ තියෙන්නේ. මේ පාරේ එක තැනක් තියෙනවා ලස්සන දිය කඩਿੱත්තක්. මම ඔයාලට පෙන්වන්න යන්නේ අන්න එතන. ස්වභාව සෞන්දර්යය විඳින්න කැමති ස්වභාව සෞන්දර්යයට ආදරය කරන අයට ලස්සන තැනක් තමයි මේක. ඔයාලට මේ පේර ඇති අලි වැටවල් දාලා තියෙන්නේ. මෙති මේ පැත්තේ තියෙනවා පාර ආරක්ෂා වෙන්න ඕන හින්දා දෙපැත්තටම අලි වැට දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් කොනකට යනකම් දිගටම ලස්සනට අලි වැටක් කැටලා තියෙනවා. අපි එනකොටත් ගොඩක් රෑ වෙලා හිටිය හින්දා මේ සාමාන්‍ය රෑට අලි එහෙට මෙහෙට යනවා වැඩි. ඒක හින්දා රෑට එනවනම් පොඩ්ඩක් ඔයාලා පරිස්සමෙන් ඉන්න. අපට හුදෙට ගියා. මෙතන නේචවින් එක ළඟම කැලේට වෙන්න තියෙනවා පොඩි ගල් තලාවක්. එතන මාර ලස්සනයි. ඒ එක්කම තියෙනවා ලොකු ගහක්. පුළුවන් අය ඒ ගහට නැගලා බලන්න. මුළු පළාතම පුදුම ලස්සනට පේනවා එතනට. ඉතින් මේ සුපිරි ප්ලේස් එකට බුකින් එකක් දාගන්න. පහළ තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න. අල්පෝසු රසයිද? කහාම කහ පාර ගෙඩි තියෙන. ඕ මේක තමයි කවර දාපු නැති. ෆොටෝම දාන්න බෑනේ හැදෙන්නේ. කීයද මේ? 250යි. බලන්නකො කිව්වොත්. මොකද හැදෙන්නේ නැහැ මේ ඉරෙක්ට් වෙන්න තියෙන එක කොහොමද හදන්න බෑ මේ දැන් පොලේ දෙකේ කොමුඩුනේ? ඔව් මේ මම මේ කොහෙද පොලත්තේ? අන්නේ පන්නේ එක. ඔව් මම උදේ පොලේ ගිහිල්ලා මේ ඔයාලගේද මේක? ඔව් පොරට ආහා. ඒනෝ මිනිත් ඒනෝ මොකද මේ වෙරුණා දුක දුන්නේ ඊට තමයි ආකාන්ත ඉතින් ඔන්න අපි චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. අපි මේ යනවා. ඉතින් හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි නේචවින් යාල කියලා කියන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ අත්දැකීම විඳ ගන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඒත් එකම අමතක කරන්න එපා වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි ට්‍රැවල් ටේස්ට්